හරි. හැමෝටම සුබ දවසක්. එතකොට මේ අපේ දෙවෙනි ට්‍රෙඩ් බ්‍රේක් ඩවුන් වීඩියෝ එක පළවෙනි වීඩියෝ එක මම YouTube එකට පබ්ලික් කරලා දාලා දෙනවා. මේ ඒක බලන්න කට්ටිය ඔක්කොම බලුවේ නැත්තම්. එතකොට මේ ඒකේ විශේෂයෙන් සෙටප් එකක් ගැන අපි කතා කරා. මේ ඒතර මේකෙත් එහෙම පොඩි විශේෂ කරුණු කාරණා දෙක තුනක් තියෙනවා. ඒ දේවල් පදනම්ම තමයි මේ බ්‍රේක් ඩවුන් වීඩියෝ එකත් අරන් එන්නේ. එතකොට මේ ගොඩක් අය අහලා තිබ්බා මේ දැන් සමහර මෙයාසුල මාකට් එක ගත්තාම මේ සාමාන්‍යයෙන් ගත්තාම කම්පිමේෂන් එන්ට්‍රි පොඩ්ඩක් අඩුයි. එතකොට ඒ කම්පිමේෂන් එන්ට්‍රිම එනකම් බලන්න එපා මම නම් කියන්නේ. කම්පිමේෂන් එන්ට්‍රි ගන්න එක හොඳයි. එතකොට අර ඔයාලට සැටිස් වෙනවා. අනිත් එක තමයි මේ කම්පිමේෂන් එන්ට්‍රි ගන්නකොට කියන්නේ අර අපිට ඇකියුරසි එකක් තියෙනවානේ කම්පිමේෂන් එන්ට්‍රි වලින් ගන්න මේක අර තව විශ්වාසය වැඩි වෙනවානේ කම්පිමේෂන් එකක් වැඩි වෙනවා. එහෙම නැතුව මේ මෙතන මේ අද කතා කරන ඉන්ඩි සෙටප් එකත් ඩිරෙක්ට් ඉන්ඩි සෙටප් එකක්. ඒ කියන්නේ ඩිරෙක්ට් තමයි ඒ එන්ට්‍රි එක ගහලා දෙන්නේ. එතකොට මේ හරි අපි ඒක ගත්තේ කොහොමද කියලා බලමු. හරි. ඉන්න මේක තමයි අපේ එන්ට්‍රි එක. හරිද? මේක තමයි ගත්ත එන්ට්‍රි එක. මේ ගත්තේ එතකොට ඇවිල්ලා මේක මම ගත්තේ අද. හරි නෑ ඊයේ රෑ තමයි ගත්තේ මම. ඊයේ රෑ 9:15ට විතර තමයි මේ එන්ට්‍රි එක ගත්තේ මම. එතකොට මේක 1 to 5 R එකක් ගැහුවා මම. 5 R එක එන්ට්‍රි එකක්. මේ එතකොට මේ එන්ට්‍රි එක සාමාන්‍යයෙන් බේසික්ම දේවල් ටික දන්න කෙනෙක්ට උනත් මේ එන්ට්‍රි එක ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව. ඒ කියන්නේ POIs ටිකයි BOS valid BOS අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඒ ටික දන්නවනම් මේ එන්ට්‍රි එක පහසුවෙන්ම ගන්න පුළුවන් වුණාට මේ එන්ට්‍රි එක. ඒ කියන්නේ අර හැමෝටම බෑ. මේක කියන්නේ ගහන්න තව තව කාරණා ගොඩක් තියෙනවා. BOS එකක් මාක් කරලා මේ يعني PO එකක් මාක් කර ඵලයට එන්ට්‍රි එකක් ගන්න බෑ. එහෙම يعني එහෙම ඉගෙන ගත්තා කියලා මේ ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න එන අමාරු. ඒ කියන්නේ මීට වැඩිය දෙයක් කියන්නේ ඊට වඩා ආත්මසීම වෙනස් දෙයක් තමයි මේ ට්‍රේඩින් වල තියෙන්නේ. يعني BS එකක් මාක් කරලා PO එකක් මාක් කර ඵලයට එන්ට්‍රි එකක් ගන්න බෑ. ඊට එහා දේවල් ගොඩක් තියෙනවා මේ ට්‍රේඩින් වල. එතකොට මේ ඒක ඉස්සෙල්ලම ඔයාලා අඳුර ගන්න ඕනේ. يعني PO එකයි BS එකයි දැනගෙන ඒකෙන් එන්ට්‍රි ගන්නවා කියන්නේ ඒක මහා ඔයාලගේ අතේ තියෙන සල්ලි වලට يعني ඔයාලා දාන සල්ලි වලට ලොකු රිස්ක් එකක් තමයි ඔයාලා ගන්න. يعني ට්‍රේඩින් කරන්න එනවා නම් ඉස්සෙල්ලා අඩුම يعني තමන්ට පුළුවන් වෙනකම් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් කරාට පස්සේ තමයි තමන් අතේ තියෙන රියල් සල්ලි දාලා මේක ට්‍රේඩ් කරන්න එන්න ඕනේ. එහෙම නැතුව අතේ තියෙන අතේ රුපියල් 5000ක් තියෙනවා නම් 5000ම ඉස්සෙල්ලම දාලා ට්‍රේඩින් කරන්න ඇවිල්ලා මුකුත් දන්නේ නැතුව එහෙම ට්‍රේඩින් කරලා වැඩක් නැහැ. ඒතර අනිවාර්යෙන් වෙන්නේ ලොස් වෙන එකම තමයි. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් මේ අර හරියට ඉගෙනගෙන ඔයාලගේ ප්‍රැක්ටිස් එකම තමයි මේකට බලපන්නේ. අර ඔයාලගේ මාකට් එකේ ඉන්න ටයිම් එක එක්ස්පීරියන්ස් එක තමයි අනිවාර්යෙන් මේ ට්‍රේඩින් වලට ගොඩක්ම යන දෙයක් කරොත් කරන්න ඔයාලට. ඒ කියන්නේ අර ඔයාලා මේ මාකට් එකේ රැඳෙන කාලය ඔයාලා මේ يعني ප්‍රැක්ටිස් කරන කාලය තමයි මේ ට්‍රේඩින් වලට ගොඩක්ම බලපාන්නේ. ඍජුවම බලපාන්නේ. ඒ කියන්නේ අර ඔයාලට ප්‍රැක්ටිස් එක වැඩි වෙන්න තමයි ඔයාලා එක එක එන්ට්‍රීස් ගන්න තමයි ඔයාලට කියන්නේ අර මේ මාකට් එකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහුවෙන්නේ. එහෙම නැතුව මේ දවසට ඉගෙන අර මාසෙකට පැය දෙකක් වගේ වැඩ කරලා ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න බෑ. හරි. ඒ ඉස්සෙල්ලම ඒක කියන්න ඕනේ. කියන්නේ ගොඩක් අය එහෙම දේවල් අහලා තිබ්බ හින්දා තමයි මම කියන්නේ. එතකොට හරි මේ එන්ට්‍රි එක ගත්ත විදිය බලමු. එතකොට මේ තියෙන්නේ ට්‍රී මිට් වල මම ගහපු ඩිරෙක්ට් එන්ට්‍රි එකක්. හරිද? එතකොට මේ එන්ට්‍රි එක ගන්නෙ මම එදා මෙතන එන්ට්‍රි ගන්න තමයි පළවෙනියට ඔයාලත් එක්ක කතා කරේ. මේ තියෙන්නේ මේ හරි එන්ට්‍රි තමයි ඔයාලට පළවෙනියට කතා කරේ. ඊට පස්සේ කතා කරන්නේ මේ දෙවෙනි එන්ට්‍රි. එතකොට මේක මම එදා ඔයාලට කිව්වා මේක තමයි මේ රේන්ජ් එකේ තියෙන වැලිඩ් BS එකක් විදිහට මම අරන් තියෙන 15 BS එක. මේක තියෙන අප් ට්‍රෙන්ඩ් එකට. එතකොට අප් ට්‍රෙන්ඩ් එකට තියෙන නිසා මම මේ ගහන මේ පැත්තට මේ ලෝන් අල්ලන රේඩ් ඔක්කොම මට PT එන්ට්‍රි වෙනවා. හරිද? එතකොට මම මේක ගහලා තියෙන PT එන්ට්‍රි එක. එතකොට මට ප්‍රශ්නයක් නැහැ මම PT එන්ට්‍රි ගහ මෙතන يعني මගේ BS එක අප් ට්‍රෙන්ඩ් එකට තියෙන නිසා මට ඩිරෙක්ට් ගහුවට ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මගේ BS එක තියෙන අප් ට්‍රෙන්ඩ් එකට. එතකොට මම ගහන එන්ට්‍රි PT එන්ට්‍රි. එතකොට මට ලොකු බයක් වෙන්න දෙයක් නැහැ මෙතන. හරිද? ඒ නිසා මම බය නැතුව මෙතන ගහනවා. يعني PT නිසාම නෙමෙයි ගහන්නේ. يعني BS එක උඩ තිබ්බ පළියට මෙතන ට්‍රේඩ් එක ගහමු කියලා නෙමෙයි මේ කියන්නේ. හරියට තේරුම් ගන්න. එතකොට මේ තියෙන දම් පාටින් ඩොට් තුනක් තියලා. එතකොට ඒ ඩොට් තුනේ තියෙන මගේ 15 මිනිත් BS එක තමයි. එතකොට ඒක දාලා SI එකක් තියෙනවා. ඒකට දාලා මට PA එකක් තියෙනවා.
මම ට්‍රේඩ් එකක් ගන්න නම් අනිවාර්යෙන් ওই දෙකම දෙක අඩුම SI එකවත් ගන්න එක බලන් ඉන්න ඕනේ. හරිද? SI එක ගන්න මෙතන SI එක ගන්න ඕනේ. මේ SI එක ගත්තට පස්සේ තමයි මම මෙතන දා තිබ්බ අර 4 hour BPR එකේ මේන් එක ගැහුවේ. හරිද? ඊට පස්සේ මම මතකද ඔයාලට ඒකෙම කිව්වා මේක හැදිලා තිබ්බෙත් නෑ එතකොට. මේ රතු පාට රේන්ජ් එක කන්ටිනියු කරන්න නම් මෙන්න මෙතන ඇවිල්ලා මාකට් එක මෙන්න මෙහෙම හැදෙන්න ඕනේ කියලා. ඒ විදිහට මේ දේ කරලා තියෙනවා. හරිද? එතකොට මේ ඒකේ පිටින මේ රේන්ජ් එක නැවත කන්ටිනියු කරගෙන ගිහිල්ලා තිනවා මේ රතු රේන්ජ් එක. එතකොට දැන් ආය රතු රේන්ජ් එක හැදෙන්න මේක මෙහෙම ගිහිල්ලා මේ හරියම වගේ ආයෙ වැටෙන්න ඕනේ. එතකොට තමයි මේක නැවත ඒ රේන්ජ් එක කන්ටිනියු කරගෙන යන්නේ. හරිද? ඒක වැඩක් නෑ අපිට මේන් එකට එමු. එතකොට මේ දම්පාඩ් ඩොට් තියලා තියෙන්නේ මගේ 15 මිනිත් BS එක. ඒකට අදාළව ලික්විඩිටි තියෙනවා, SI එකක් තියෙනවා, PA එකක් තියෙනවා. හරිද? එතකොට මගේ SI එක ගත්ත රස්තා මම එදා මේ ගෙහුවා. එතකොට මේ අවස්ථාවේදී දැන් මාකට් එක SI එක සහ PI කියන එක දෙකම ඉන්ඩියුස්මන්ට් දෙකම මාකට් එක විසින් අරන් තියෙනවා. ඒ අරගත්තට පස්සේ මට මෙන්න මේ හරියෙන් තියෙනවා මට හොඳ PI එකක් තියෙනවා. හරිද? මෙන්න මෙතන PI එක ගන්නවා. ඒ PI එක ඕනනම් අපේ සම්පූර්ණ PI එක මේ කළු පාට මේ සෙල් කැනල් එක. හරිද? එතකොට ඒක මට රිෆයින් කරගන්න පුළුවන් මෙන්න මේ PA එකට එනකම්. මගේ ඉන්ඩියුස්මන්ට් එක එනකම් මම මේ PA එක රිෆයින් කරලා තියෙනවා. ඊට පස්සේ මම යනවා 3 මිනිත් වලට. 3 මිනිත් වලට ගිහිල්ලා මගේ ඇත්තම රිෆයින් PA එක මම හොයාගන්නවා. 3 මිනිත් වලට ගිහිල්ලා මගේ ඇත්තම රිෆයින් PA එක මම හොයාගන්නවා. ඒ ඇත්තම රිෆයින් PA එක හොයද්දී මට මෙන්න මෙතන මගේ රිෆයින් PA එක තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මේක මම මගේ රිෆයින් PA එක විදිහට ගන්නවා. මේ බයි කැනල් එක මගේ රිෆයින් PA එක විදිහට ගන්නවා. හරි? ඒතර ඕක තමයි මගේ රිෆයින් PA එක වෙන්නේ. ඊට පස්සේ මම රිෆයින් PA එකත් මාක් කරගන්නවා. හරිද? මම මේ එන්ට්‍රි එක ගහන්නේ කන්ෆර්මේෂන් එකක් නොබලා. හරිද? මොකද ඒකට හේතුව තමයි බොහෝ දුරට දැන් මේ SI එකත් ගත්ත නිසා මේ SI එක අරන් මෙතිනුත් එන්ට්‍රියක් දීලා එන්නේ. එතකොට මෙන්න මේ මෙහෙම මාකට් එකෙන් නිසා මෙහින් බොහෝ දුරට يعني කන්ෆර්මේෂන් එකක් දෙනව නැති නෑ. බොහෝ දුරට RT එකක් එන්නේ නෑ. අර මගේ එක්ස්පීරියන්ස් වල මම කියන්නේ. ඊට පස්සේ මම මෙතනින් ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගන්න يعني ප්ලෑන් කරා. ඒ ප්ලෑන් කරේ මෙහෙමයි. මගේ රිෆයින් PA එකෙන් තමයි මම يعني ගොඩක් දුරට මම ඩිරෙක්ට් එන්ට්‍රි ගහනකොට ගහන්නේ මගේ මෙන්න මේ ලෙවල් එකේ. හරිද? මේ PA එකේ මිඩ් ලෙවල් එකෙන් තමයි මම මගේ ඩිරෙක්ට් එන්ට්‍රි බොහෝ දුරට ප්ලේස් වෙන්නේ. එතකොට මගේ හරියට මේ ලොකු PA එකේ මගේ මේ 15 මිනිත් PA එකේ මේ මගේ අලු පාටි මගේ තියෙන 15 PA එක. එතකොට මේ 15 මිනිත් PA එකේ හරියට මැදට මේ හරියට මිඩ් ලෙවල් එකට ටච් කරලා තමයි මේ මාකට් එක නැවත හැරිලා යන්නේ. හරිද? ඒතර මගේ PO එකේ හරියට මිඩ් ලෙවල් ගත්ත හින්දා يعني මිඩ් ලෙවල් මම ඩිරෙක්ට් එන්ට්‍රි يعني කවුරු හරි ගැහුවා නම් අනිවාර්යෙන් මේක රිපීට් වෙන්න ඕනේ. මොකද මිඩ් ලෙවල් එක හරියටම රියැක්ට් කරලා තමයි මාකට් එක යන්නේ. මොකද මේ PO එක මිඩ් ලෙවල් එක කියන එකට මාකට් එක රියැක්ට් කරන වැඩි. හරිද? يعني මාකට් එක රියැක්ට් කරන සම්භාවිතාව බොහොම වැඩි. එතකොට මම ඒ රිෆයින් PO එක මම 3 මිනිත් කියලා මාක් කරද්දි මට රිෆයින් PO එක එන්නේ හරියටම මිඩ් ලෙවල් එක ගන්නට. මේ රේන්ජ් එකේ තමයි මගේ රිෆයින් PO එක එන්නේ. අන්න එතකොට මට තවත් ට්‍රස්ට් එකක් ඇති වෙනවා. මොකද මේ මං ගහන්නේ මිඩ් ලෙවල් එකෙන්. මගේ රිෆයින් එකක් තියෙන මිඩ් ලෙවල් එකේ. හරි. ඒ නිසා මෙන්න මෙතනින් අපිට මේ විදිහට එන්ට්‍රි ප්ලේස් කරන්න පුළුවන්. මේ මිඩ් ලෙවල් එක මෙතන. මේ මිඩ් ලෙවල් එකෙන් අපි එන්ට්‍රි එක දාගන්නවා. අපේ SL එක දාගන්නවා අපි මෙන්න මේ PO එක පොඩ්ඩක් පහළින්. හරි. දශමයක් විතර පහළින් දාගන්න. ඒ දාගෙන අපිට අපේ TP කියන්නේ අපේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ වෙනක. අපි කියන්නේ TP තියන්න බලන්නේ ලෝ හයි ටයිම් ෆ්‍රේම් වල කියලා. මගේ අවසාන BSC තියෙන මෙතන. හරිද? මගේ අවසාන BSC තියෙන මෙතන. මම දන්නවා මේකෙන් يعني මේක يعني අර පොඩි නිකන් normally PO එකක් නෙවෙයි සාමාන්‍ය හොඳ වැඩ කිරීමේ සම්භාව්‍යතාවයක් තියෙන PO එකක්. මොකද මේ BS එකේ මම ගත්ත valid BS එකේ තියෙන අන්තිම extreme PVI extreme point එකේ තියෙන extreme PO එක තමයි මේක. ඒකේ තියෙන liquidity ඒ ටික ඔක්කොම අරන් එන්නේ. එතකොට මම දන්නවා මේ ට්‍රේඩ් එක සාමාන්‍ය උඩ يعني සාමාන්‍ය සැලකිය යුතු තරමක් මේ R එකක් යන්න පුළුවන් ට්‍රේඩ් එකක්. එතකොට මේ ට්‍රේඩ් එකේ TP එක විදිහට මම ළඟම TP එක විදිහට ගන්න මෙන්න මේක. හරි. මෙන්න මේක තමයි මගේ ළඟම TP එක වෙන්නේ. මෙන්න මේක. X කියලා දාලා තියෙන නිසා මගේ ළඟම TP එක වෙන්නේ. ඊට පස්සේ මගේ ආය නැවත TP level එකක් තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේ හරිය වගේ තමයි. මෙන්න මේක තමයි ඊළඟට මම ටාගට් කරන TP level. එතනින් මං මේ TP level එක වෙනකම් මං ලොකුවට හෝල්ඩ් කරන්න යන්නේ නැහැ. මොකද මගේ මෙතන වෙනකොට R එක 1 to 5 එකක් එනවා. කියන්නේ 1 to 5 එකක් කියන්නේ මට ඇති. හරි මට يعني මට ඇති කියන ගානට මම කියන්නේ අර මගේ R එක මේන්ටේන් කරනවා මං හරියටම. කියන්නේ ඔයාලත් හරියටම R එක මේන්ටේන් කරන්න. මොකද මේ ගොඩක් ලොස් වෙන්න හේතුවක් තමයි
ඔයාලා ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ඔයාලා නිකන් අර හඳේ යනකම් අල්ලන් ඉන්නවා. එහෙම හඳේ අල්ලන් ඉන්න يعني පුළුවන් ට්‍රේඩ් තියෙනවා බැරි ට්‍රේඩ් තියෙනවා. يعني හැම එකම හඳේ යන්නේ නැහැ එහෙම. යන්නේවා තියෙන ඕන තරම්. يعني දැන් මෙහෙම ඔයාලට හිතෙන්න පුළුවන් හරි ආර්ය බොඩි එන බොඩි කියලා. එනකොට නෑ මේක කරලා ටික කාලයක් කරගෙන නැද්දි ඔයාලට තේරෙනවා මේකෙන් අරකට වඩා හිතාගන්න බැරි ප්‍රොෆිට් එකක් ඔයාලට ගන්න පුළුවන් කියලා. මොකද මේ 1 to 5 එකකින් කියන්නේ මෙහෙම R එකට ගන්නවා කියන්නේ ඔයා රිස්ක් කරන්න වෙනම ගාණක් තියෙනවා. ඔයා ප්‍රොෆිට් එක වෙනම ගාණක් හම්බ වෙනවා. එතකොට ඔයා රිස්ක් වෙන්නේ හෙන අඩු ප්‍රමාණයක්. එතකොට ඔයාලට මේ ප්‍රොෆිට් එක සාමාන්‍ය ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඒතකොට මේ වගේ ට්‍රේඩ් ටිකක් තුනක් දවසට දාගත්තත් ඇතිනේ. එතකොට මේ අර R එක මේන්ටේන් කරන්න කියලා මං කියන්නේ මම දන්නේ හැමෝටම කියනවා. R එකෙන් ලොකු බලවෑමක් ඇති කරන්න පුළුවන් ට්‍රේඩින් වලට. ඔයාලා කියන්නේ R එක මේන්ටේන් කරන කෙනෙක් කියන්නේ ආයි සුපිරි. ආයි කියන්න දෙයක් නැහැ. සුපිරි මේ පීරියඩ්ම ට්‍රේඩ් කරන්න යන්න පුළුවන් R එක මේන්ටේන් කරනවා. ඒකට එන්ට්‍රි කොහොමද තමයි ප්ලේස් වෙන්නේ. මෙතනින් මගේ උපරිම මෙතන නිකන් හෝල් කරන්න පුළුවන් ඕන නම් මට. එතනකට මට තියෙන R එක 6.34. මම එහෙම නැහැ මම මට 5 එකක් ගාලා අයින් වෙනවා. එතකොට ඔහොම තමයි ඔය එන්ට්‍රිය මේ ප්ලේස් වුනේ. ඔක මම ගෙහුවේ 3 මිනිත් වල. 3 මිනිත් රේන්ජ් එක තමයි 3 මිනිත් රියැක්ට් එක තමයි. එතකොට හරියට මිඩ් ලෙවල් ආවා. මිඩ් ලෙවල් එකෙන් රියැක්ට් කරා. මගට උඩට ගියා. ඔන්න ඔහොමයි මගේ ඔය එන්ට්‍රිය ප්ලේස් වුනේ. එතකොට ඒ කියන්නේ ඕක කන්ෆර්මේෂන් කාපයක් නෙමෙයි ඕක කෙලින්ම ඩිරෙක්ට් ගහපු එන්ට්‍රිය. මොකද ඩිරෙක්ට් ගහන ඩිරෙක්ට් ගහන එන්ට්‍රි වලට අපි හොයාගන්න ඕනේ විශේෂම දේවල් එක තමයි හරියටම මේ කියන්නේ අර හරිම වැලිඩ් BUS එකක් හොයාගන්න ඕනේ. හරි PO එකක් තෝරගන්න ඕනේ. ඒතර හරි PO එකයි හරි වැලිඩ් BUS එකක් තෝරගත්තා නම් ඔයාලට මේ එන්ට්‍රි ගහන්න තිබ්බා. ඒ වුණාට මේ තව කන්ෆර්මේෂන් බලන හොඳයි. ඒ කියන්නේ මම කියන්නේ BUS එකක් මාක් කරලා මේ PO එකක් හොයාගත්ත බලි ට්‍රේඩ් ගහන්න පුළුවන් කියලා. ඒක මහා සම්පූර්ණ වැරදි මතයක්. එහෙම ගහන්න බෑ. එහෙම ගහන අය ඇති ඒ වුණාට එහෙම ගහන්න එපා. මම නම් කියන්නේ එහෙම. එතකොට මේ කොහොම තමයි එන්ට්‍රි ප්ලේස් වුනේ. මම හිතනවා ඔයාලට මේකෙන් ගන්න දෙයක් තියෙන්න ඇති කියලා. එතකොට මේ අනිවාර්යෙන් يعني මේ වගේ try කරලා බලන්න. يعني ඔයාලා බෑක් ටෙස්ට් කරලා බලලා මේ එන්ට්‍රි ගහන්න පටන් ගන්න. මොකද මං කියපු පළියට ගහන්න යන්න එපා. ඊට පස්සේ මේ මට බයින්න එපා කමෙන්ට් දාලා බොරු ගන්නනවා අරකයි මේක කියලා. ඔයාලා ටෙස්ට් කරලා බලන්න ඕනේ. මේවා වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා නම් විතරක් ගන්න, වැඩ කරන්නේ නැත්නම් යන්න. ඒ කියන්නේ අතහැරලා දාන්න. වෙන එකක් يعني වෙන මොකක් හරි සිස්ටම් එකක් try කරන්න. එහෙමයි මං කියන්නේ. හරි. එතකොට මේක තමයි අපේ ඩෙවින් ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් වීඩියෝ එක. එතකොට මේ يعني හැම වීඩියෝ එකක්ම පබ්ලික්ව දානවා. ඔයාලට ඕන ෂෙයා කරලා ඒ ටික කරගන්න පුළුවන්. හරි. මේ කියන්නේ මගේ වැරද්දක් කරු පොඩක් හරි දැක්කනම් කවුරු හරි යටින් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒතකොට මට ඒක ඊළඟ වීඩියෝ එකවල හදාගෙන ඔයාලට ගේන්න පුළුවන්. මොකද එළියේ සෑහෙන පිරිසක් ඉන්නවා මේක ඉගෙන ගන්න කැමැත්තෙන්. හරිද? එතකොට මේ එයාලට chance එකක් දෙන්න මේ يعني මේ එයාලට මේ ට්‍රේඩින් කියන්නේ එපා කරවන්න එපා. මේ ට්‍රේඩින් කියන්නේ එපා කරවන්නෙත් මිනිස්සු කියන්නේ අර ඒක කරගන්නෙත් මිනිස්සු. එතකොට මේ එක්කෙනෙක් දැන් ඕක එපා වෙන්න ප්‍රධානම හේතුව තමයි දැන් එක්කෙනෙක් කාගේ හරි කෝස් එකක් කරනවා ගිහිල්ලා. ඒ කරලා ඉතින් මොකක් හරි වෙච්ච කියන්නේ ඔයාලා ලොස් වෙච්ච ගමන් ඔයාලා කියනවා ට්‍රේඩින් ගන්න බොරුවක්. ඒක කරගන්න බෑ. මෙහෙමයි කියලා අනිත් පැත්තට කියනවා. ඊට පස්සේ එහෙම දිගට මේ ප්‍රචාරය ගියාට පස්සේ මිනිස්සු ට්‍රේඩින් කියන එක එපා වෙනවා. يعني මිනිස්සු يعني එයාලම තමයි මේක කැමති කරගන්නේ. ඒ වුණාට එයාලම තමයි එයාලගේ අර අදහස් ටික විනාශ කරගන්නේ. හින්දා එහෙම වෙන්නේ නැතුව මේ හරියට මේ වැඩේ කරගෙන යන්න සෙට් වෙන්න. ඉතින් හැමෝටම ඉල්ලනවා මේ හරි. එහෙනම් අදට මේ බ්‍රේක්ඩවුන් වීඩියෝ ඉවරයි. එහෙනම් මේ දෙවෙනි බ්‍රේක්ඩවුන් වීඩියෝ එක ඉස්සරහට මම මගේ අර කන්ටෙන්ට් එකේ දේවලුත් දානවා. හරි. ඔයාලා දිගටම මැටි කරගෙන යන්න. එහෙනම් good luck හැමෝටම.